දින කිහිපය පුරා අඛණ්ඩව පැවති ගැටුම් වලින් පසු කොකාවිල් ප්‍රදේශයට ඇතුල් වූ යුද හමුදාව කොකාවිල් රූපවාහිනී කුල්න ආසන්නයේ දක්වා සිය බලය තහවුරු කරගෙන සිටිනවා. ජාතික රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ එක් කුලනක් බිඳ වැටී ඇති අතර අනිත් කුලන පැහැදිලිව දැකගත හැකියි. LTTය මෙය පැහැරගනු ලැබුවේ 1990 වසරේදී. දුර සිට LTTය කුලන සමීපයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර යුද හමුදාව කුලන මුදා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබෙනවා. මේ අතර 1985 මැයි 20 වෙනිදා යාපනයේ කොටුවෙන් පිටත් වූ යාල්දේවි දුම්රිය LTTය විසින් පුපුරවා හරනු ලැබූ මාන්කුලම් මුරුක්කන්ඩි දුම්රිය ස්ථානය හා අවට ප්‍රදේශය මුළුමනින්ම යුද හමුදාව අත්පත් කරගෙන තිබෙනවා. වසර 23ක් වල්බිහිව තිබූ දුම්රිය ස්ථානයේ අද ඉතිරිව ඇත්තේ නෂ්ටාවශේෂ පමණයි. මෙහි රේල් පීලි LTTය ගලවාගෙන ගොස් ඇති අතර 1985 ප්‍රහාරයේදී යාල්දේවි දුම්රිය මැදිරිය හා දුම්රිය ස්ථානයේද LTTය ගිනිපත් කළා. දෙමළ ජාතික සිවිල් වැසියන් 7 දෙනෙක් හා නිවාඩු යමින් සිටි යුද හමුදා සමාජිකයන් 40 දෙනෙක් මෙම ප්‍රහාරයේදී මරුමුවටපත් වුණා. එතෙන් සිට දශක දෙක කාලයක් තවමත් උතුර දකුණ එම දුම්රිය ධාවනය සිදුවන්නේ නැහැ. යාල්දේවි දුම්රියේ දුම්රිය මැදිරි 13න් මැදිරි 9ක්ම බෝම්බ තබා LTTය පුපුරව හැරි අතර සෙසු මැදිරි ගිනි තබා විනාශ කරනු ලැබුවේ ඉන්පසුයි. එහිදී දුම්රිය රියදුරු කිලෝමීටර් 2ක දුරක් තුවාලකරුවන් රැගෙන දුම්රිය එන්ජිම දහනය කිරීමද එකල කතාබහට ලක් වූ ක්‍රියාවක්. කොකාවිල් හා මාන්කුලම් ප්‍රදේශවල සිටි යුද හමුදා බටපිරිස් ප්‍රහාරයට පැමිණි LTTයට දැඩි ප්‍රහාරයක් එල්ල කළද ඉන්පසුව මේ ප්‍රදේශය බිඳ වැටුණා. ශ්‍රී ලංකාවේ උතුරත් දකුණත් අතර වූ සම්බන්ධතාවය හා අවබෝධය බිඳහෙලීමට LTTය ක්‍රියා කළ උතුරේ ප්‍රධානතම ස්ථාන දෙකක් හැටියට මාන්කුලම්හි මුරුක්කන්ඩි මෙම දුම්රිය ස්ථානයක්, ඒ වගේම මීට යාබදව වූ කොකාවිල්හි රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් අපට හැඳින්විය හැකියි. ජාතික රූපවාහිනිය උතුරේ ජනතාව වෙනුවෙන් සිය සම්ප්‍රේෂණ කටයුතු සිදු කළේ කොකාවිල් කුලන ඔස්සේ. ඒ වගේම උතුරේ ජනතාව දකුණටත් දකුණේ ජනතාව උතුරටත් ප්‍රවාහන පාසුකම් සිදු කළ යාල්දේවි දුම්රියේ ගමන නතර කළේ මේ ස්ථානයේදී. අද යුද හමුදාව මුරුක්කන්ඩි දුම්රිය ස්ථානයේ අවට ප්‍රදේශය අත්පත් කර ගැනීම ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම මුරුක්කන්ඩි සිට. කාගන්න නෙවෙයි යුද්ධය ගැන මාරි හමුදාපති කිය යුද්ධය අපි මෙතෙක් කල පොරොන්දු වුණ ආකාරයටම කරන්න පුළුවන් කියලා අපි අගවපු ආකාරයටම පහුගිය වසර දෙක ඇතුළත කළා. මේ යුද්ධ පටන් ගත්ත දවසේ ඉඳලම අගෝස්තු 26 2006 එදා ඉඳලම මේක කරන්න බෑ කියලා හිතපු කට්ටියක් හිටියා. සමහර මාධ්‍ය වේදිනියන් මේක කෙරෙන වැඩක් නෙවෙයි, මේක කරන්න බෑ. කවුරු කරත් මේක අහවලාට කරන්න බෑ. කවුරු කරත් ජෙනරල් මොන්සේකට කරන්න බෑ. ඒ වගේ නොඑක් අනායකී කියපු අය හිටියා. නමුත් අපි අද වෙනකම් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා අපිට මේක කරන්න පුළුවන්. සමහර අය හිතපු නැති දේවලුත් අපි කරලා තියෙනවා. හතරවෙනි ඊළාම් යුද්ධය කොළඹට ගේනවා කියලා තමයි ප්‍රභාකරන් සහ එයාගේ මේ කතා කරපු ඇන්ටන් බාලසිංහ තවත් කියන්නේ ආවේ මේ කතා කරපු එයාගේ කවුරු ස්පෝක්ස්මන් ඊළම්පරි රාසයයි ඊළම්පරි නණියගේ මේ යුද්ධය මම යාපනයේ ඉන්නකොට 2002 සිටිසන් කමිටි මීටින් එකකදී එක පුද්ගලයෙක් කිව්වා. ආයේ මුණ ඉස්සරහදීම ජෙනරල් ඊළඟ යුද්ධ කරන්න වෙන්නේ කොළඹයි. ඒක හන්දා දැන් මේ ප්‍රශ්න කොටින් බේරගත්තොත් හොඳයි කියලා. මම යාපනයේ හදින්න ඇති. ඉතින් මේ ප්‍රශ්නය එක්තර පුසාරම් ගොඩපු කට්ටියට අපි මේ අවුරුදු දෙක ඇතුළත උගන්වලා තියෙනවා. දැන් යුද්ධය කරන්න වෙන්නේ කොළඹ නෙවෙයි, යුද්ධය කරන්න වෙන්නේ කිලිනොච්චියේ. අපි ලබන සුභානේ විතර ඉඳලා බලාපොරොත්තු වෙනවා කිලිනොච්චියට පළවෙනි වෙඩිමුර එල්ල කරලා ආයිතන මම ආරම්භයේ දුන්නා ගුවන් නමුදාපති ඉතුරු කොටස බාරගනි යුද්ධ කරන්නේ කිලිනොච්චියේද නැත්නම් කොළඹද කියලා ලෝකයටම පෙන්වනවා. ඉතින් ඒ වගේ ඔය ආකාරයෙන් අපට සහයෝගයේ ධෛර්ය දීපු මාධ්‍යවේදීන්ට අපේ කෘතඥතාවය අනිවාර්යයෙන්ම අපි ධෛර්යමත් කරපු, අපි කරපු දේ අගයපු, අපි කරපු දේ ගැන ඇත්ත ලෝකයට ප්‍රකාශ කරපු
මාධ්‍යවේදීන්ට අපේ කෘතඥතාවය කිරිනවන්න නම් කැමතියි. ඒ වගේම මට මතකයි තොප්පිගල යන්න ඉස්සෙල්ලා මම ප්‍රකාශයක් කරා අපි ඊළඟට හැරෙන්න තොප්පිගලට. එතකොට හැමදාම උදාය වෙන දකින්න ඉංග්‍රීසියෙන් කියන මාධ්‍යවේදිය හෙඩ්ලයින් එකක් වගේ ලියලා තිබ්බා. මේ ජෙනරල් යුද්ධ කරන්න දන්නේ නැහැ. තොප්පිගලට යනවා නම් යන්න ඉස්සෙල්ලා කියන්න හොඳ නැහැනේ. එහෙම කියලා යන්නේ නැහැ යුද්ධ කරන්න දන්න මිනිස්සු. දැන් කොහොමද තොප්පිගලට යන්නේ? මෙයා ඔක්කොම ප්ලෑන් එළියට දීලා ඉවරයි. නමුත් අපි මාස දෙකක් ඇතුළත තොප්පිගලට ගිහිල්ලා පෙන්නුවා. කිල්ලොච්චේට යනවා කිව්වා. අපි කිලෝමීටර් 60ක් ගිහිල්ලා කිලෝමීටර් 4ක් ලඟ වෙනකන් කිල්ලොච්චේට ගියා. ඒ කාර්යයෙන් අපි පොරොන්දු වෙන දේක් කරලා තියෙනවා. අපට ආත්ම විශ්වාසයක් තියෙනවා. ආයතන ඉදිරියට ආදී ඉදිරි සේවය අපි වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් ඉටුවේ සේවය මාධ්‍ය ඉෂ්ට කරයි. රට අධෛර්යමත් වෙන රටවැසියා කලකිරීමකටපත් වෙන රටේ සහ රටවැසියාගේ ආත්ම ගෞරවය ආත්ම විශ්වාසය කෙලසෙන විදිහේ ප්‍රකාශ කරනවා නම් මාධ්‍යයෙන් අපිට මේක කරන්න බෑ. අපි හැමදාම ප්‍රභාකරන්ට වැදගෙන ඉන්න ඕනේ. ප්‍රභාකරන් තමයි මේ ප්‍රදේශයේ ලෝකේ ඉන්න දක්ෂතම ඉන්දු ශිල්පියා. එවැනි ප්‍රකාශ කර හිටියොත් මම හිතන්නේ ජාතියක් වශයෙන් අපට හැමදාම දියුගුරු වෙලා ගුලි ගහිලා ප්‍රභාකරන් කියන්න ඕනේ ප්‍රයන්න කියනකොටම කකුල උලන්නේ. ඒකාන්ත එවැනි තත්ත්වයකට ජාතිය ඇදලා දාන්න නැතුව අපේ හැකියාව අපේ ශක්තිය ලෝකයට පෙන්වන්න අපට ධෛර්යය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.